මේ ඉන්නේ ප්‍රියන්ත එන්නේ මේ අපේ ගම්පලාත් ඉඳලාම තමයි ප්‍රියන්ත එන්නේ ඕන් වීසා එකකට මෙයා වෙල්ඩර් කෙනෙක් ඊට පස්සේ අපි මෙයාට අපදවර පහවදා අපි ජොබ් එකක් දුන්නා ඇත්තට මේ ජොබ් එකේ පොඩි ගැටලුවක් තියෙනවා මොකද අර මෙයාට ට්‍රාන්ස්පෝර්ට් එක ලොකු වෙලාවක් යනවා සහ වැඩ කරන්න තියෙන තැන කියත්තම ඇත්තටම ඒ කියන්නේ උඩ වැඩ සමහරක් වෙලාවට සෙට් වෙනවා ගොඩක් වෙලාවට වහල වල වැඩ සෙට් වෙනවා ඉතින් ඒකට පොඩ්ඩක් අර මේ අවුවත් එක්කලා ඒක දරා ගන්න ටිකක් පොඩි ගැටලුවක් වුණා ඉතින් මෙයාට ඊට පස්සේ මම මෙයාව ගෙන්නගෙන මගේ ඇකොමඩේෂන් එක මෙච්චර දවස් හිටියා සාමාන්‍ය මාස එකමාරක් විතර වගේ ඉඳ සෙට් වුණා මොකද මෙයාගේ ID එකෙත් පොඩි ගැටලුවක් ආවා ඉතින් ඒ ටිකත් ඉවර කරගෙන අද දැන් ඉඳන් එයා යනවා ලොන්ඩ්‍රි හෙල්පර් ජොබ් එකකට ඇත්තට මෙයා මාස එකමාරක් වගේ හිටියත් කිසිම වියදමක් මෙයාට දරන්න උනේ නැහැ මේ සියලුම දේ කැම්බි ඇකොමඩේෂන් යන ගමන් බිමන් ෆින්ගර්ප්‍රින්ට් වලට යන ඒවා ඒ සියලු දේවල් ටික මම කරලා දුන්නා ඉතින් අද මේ ගමනේ මෙයාගේ අවසාන අදියරට ඇවිල්ලා තියෙනවා මෙයා දැන් ලොන්ඩ්‍රි හෙල්පර් ජොබ් එකක් සෙට්ලා තියෙනවා අද මෙයා ජොබ් එකට යනවා එතකොට මෙයාට අවශ්‍ය කරන කෑමට බීමට සහ උයන්න පිහන්න අවශ්‍ය කරන බඩු මුට්ටු ටික මම මෙයාට වාචික පොරොන්දුවක් කරලා දෙන්නා අපි එනකොට නැතෝ ඇග්‍රීමන්ට් වල තියෙන පොරොන්දු නෙමෙයි මේවා. ඉතින් මේ ඒක මම කරලා දෙන්න තමයි මෙයා ආවේ. සහ මෙයා අර මාසෙකමාරක් විතර අපේ ඉරලා හිටපු එක මෙයාගේ ඇත්තටම ලංකාවේ පොලියට සල්ලි ඔයක් අරන් ඇවිල්ලා දුන්නේ. ඒකත් මම මෙයාට පොරොන්දුවක් දුන්නා. ඒ පොලිය මුදල මම ගෙවලා දෙනවා කියලා. ඉතින් ඒක තමයි මට කරන්න බල උපරිම සාධාරණ ඇත්තට මට ඕන මේක අතපිය දාන අයින් වෙන්න තිබුණා. මොකද මම ඒක රස්සාව දුන්නා. මේ දැන් මගේ කතාව ඉවරයි කියලා තියෙන දෙයක් මේ නෑ. අපි යනවා දැන් ඇතුළට. අපි ගිහිල්ලා බලමු මේ මෙයාට ගන්න කරන තියෙන බඩු මුට්ටු ටික ගැන. හරි. අපි මේ ඩේ ටු ඩේ එකට ගියා මෙයාට අවශ්‍ය කරන උයර පියන බඩු මුට්ටු ටික ගත්තා අපි දැන් ඇත්තටම මේ හාල් 3-5 ඒ කියන්නේ මෙයාට සාමාන්‍ය කැමරට බීමට අවශ්‍ය කරන බඩු මුට්ටු ටික ගන්න අපි නෙස්ට් එකට ඇවිල්ලා ඉන්නේ අපි යමු නෙස්ට් එකට ඔව් දැන් ප්‍රියන්තගේ බඩු ටික ඔක්කොම වගේ ගත්තා. ඔව්. හරි. දැන් මොකද කියන්න තියෙන්නේ? සතුටු. හරි. දැන් ඇත්තටම මෙයාට සතුටුයි. ඒ වගේම අද වෙනකම් මෙයාට 7-5ක්වත් වියදම් කරන්න මම දුන්නේ නැහැ. ඇත්තටම මෙයාගේ අපි ඔක්කොම සම්පූර්ණයෙන්ම charge කරේ 8,00,000ක්. ඒතකොට ඒ 8,00,000 කියන්නේ මෙයාට දුන්න employment visa එක, ticket එක, එතකොට bureau එක අතින් බඳගත්තා. ticket එක, එතකොට Dubai embassy payment එක, එතකොට airport pickup එක, පළවෙනි job එකට එක් කරන් යන එක ඒ ජොබ් එකේ ගැටලුවක් වුණාම ආයෙ ටැක්සියක් කියලා ගෙන්නන එක ඊට පස්සේ දවස් 30ක් 35ක් වගේ ඇකොමඩේෂන් එකේ කෑම බීම සියල්ලම දීලා බලා ගන්න එක එතකොට වැඩට යනකොට දැන් අද දවසෙත් අපි අවශ්‍ය කරන මාසෙකට අවශ්‍ය කරන සියලුම වගේ බඩු මුට්ටු ටික ගත්තා වඩා අවශ්‍ය වුණොත් ගන්න වෙන එළවලු ටිකක් විතරයි ඉතින් ඒ ටිකත් එක්කලා තමයි ඒක තමයි අපේ සර්විස් එක ඒකයි මම කියන්නේ හැම වෙලාවෙම මට ඩිරෙක්ට් කතා කරලා එන්න එක එක ඒජන්ට්ලා හරහා එන්න එපා එහෙම ආපුවම ඕගොල්ලන්ගේ ගෙවන මුදල මොකද මම charge කරන්නේ එකම ගාණක් කිසිම කෙනකින් ආවට ඔයා ඒජන්ට් කෙනකින් ආවත් වෙන කෙනකින් ආවත් ඉතින් එතනදි වෙන්නේ
අර ඔයාලට බෙනිෆිට් එක සලසන්න තියෙන මාජින් එක මට ගොඩක් අඩු වෙන එක තමයි තියෙන්නේ. මෙයා මට ඩිරෙක්ට් ආපු එකෙක් මෙයා මගේ ගම්පලාතේ. ඉතින් ඒ ගම්පලාතේ කියලා වෙස්සක් නැහැ. කොහෙන් ආවත් සලකන්න එක විදිහට තමයි. ඒ සියලුම දේවල් ටික හරියට කරලා දෙන එක තමයි අපේ වගකීම. ඉතින් එහෙනම් ප්‍රියන්තයට මම සුබ පතනවා. ජීවිතයේ තියෙන ගැටලු ටික විසඳගෙන යම් තාක් දුරට අපිට මම අපි අර හැමදාම කියනවා වගේ මිලියනර් කෙනෙක් වෙන්න බෑ ඩුබායි ඇවිල්ලා. හැබැයි තමන්ගේ තියෙන ජීවිතේ හිටපු තැනින් තව අඩියක් උඩට යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාගේ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. Thank you.